අම්මේ මේ මම වාට උදව්වක් කරන්න කියලා ඉතින්. ආ දැකලා මට හිතෙනවා උදව්වක් කරන්න ඕනි කියලා. මොකද්ද? ඔයාට මොකද්ද ඕන උදව්වෙන් මම කරනවා. සල්ලි තමයි. සල්ලි ඒක තමයි. මං අරින්දා දැක්ක ඔයා එනවා. වයස කීයද අම්මට? මං 69 තුන්වෙනි මාසේ ගිහින්. ඔව් කොයිද ඔයා ගියේ? මං ගියා ලයිට් බිල දාන්න. ලයිට් බිල දාන්න. මට හිතෙනවා ඔයාට උදව්වක් කරන්න ඕනි කියලා. මොනවද ඔයා දැනට කරන්නේ? මං ගෙවල් වල කුලී දැන් කරනවා. ඒකෙන්ද ජීවත් වෙන්නේ? ඒකෙන් ජීවත් වෙ ඔක්කොම දේවල් ඒකෙන්ද කරගන්නේ? ඔව්. ඊනම් වාර මම පොඩි දවස් කරන්නද? මොනවද? ආ. මම අපතරම් දෙක් වගේ. ආ? මගේ පුතා වගේ. ඔව්. මට හරිවත් අයියෝ අඬන්නේ. ආ? මට හරි සතුටුයි වෙලාගේ. මගේ පුතාට දෙවියෝ බලන්න ඕනේ. මට හරිවත් පුතේ වෙලාගේ. දෙන්නම හොඳ දෙමව්පියක් දෙන්නෙක්ගේ අඬන්න එපා. දස් කීයක් ජීවත් වෙන්න පුළුවන්ද? 10,000ක් තියෙනවනේ ඉතින් ඇති. හරි. මං හම්බුණාම ඔයාලට කවුරු ආව කොහොමද දැනුනේද? මගේ පුතෙක් වගේ දැනුනේ. ඈ මගේ පුතෙක් වගේ පුතාටත් වැඩි කියලා ඉස්සේ ඔයා හොඳ දෙමව්පියෙක් දෙන්න. ඔයාට පස්සේ මං ආවා. ඇත්තද? අඬන්න එපා මේ. හරි. අපි හරි දුප්පත් ගෙදරට. ඔව්. හාලුයි දිනිතේ කුඩුවේ. ඔව්. කිරි පිටි පොඩි පැකට් එකක්. ඔව්. හරි. කියන්නේ හින්දා පුතාට පින් දීලා කනවා දෙන්නටම. එහෙනම් මගේ හරි යද්දි අද කෑවොත් හෙට කන්නේ කොහොමද කියලා කල්පනා කර කර යන්නේ. ඔව්. කිසි කෙනෙක් එක කතාව කරන්නේ හිතේ දුක තොඳ කරන් යනවා. ආයි හම්බෙන්න. හරි. ඔයා පරිස්සමින් ඈ. හරි. හරි. සර්ණයිස්සේ. හරි සතුටුයි. බඩගින්න නිමා ගන්නවා දවස් ගානක් මේකේ. හරි. යනවා ඈ. හරි. හරි.